හයි ගයිස් කොහොමද ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. සත්තු ඉල්ලපුවාට සත්තු දෙන්නත් බැරුණා පොඩි වැඩකට ඉර වෙලා හිටපු නිසා. ඉතින් මම පිටිපස්සෙන් තින්නේ පොඩි වැඩේ තමයි. ඉතින් මේ තියෙන අපි ගහපු සුපිරිම කූඩුව. මේ කූඩුව හැදෙන විදිය ගැන වීඩියෝස් ටිකක් මම ඉස්සරහට දාගෙන යනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන යන්න. ඉතින් ඔය විදියට තමයි අපේ කූඩුව හදන්න පටන් ගත්තේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කූඩුව හැදෙන විදිය ගැන ඔක්කොම වීඩියෝ ටික දාලා තිනවා. ඉතින් ඉස්සරහට බලාගෙන යමු. ඉතින් මේ විදිහට තමයි කුඩුව හැදීගෙන ඉන්නේ. මේ කුඩුවේ උස්සාරම් තියෙනවා අඩි 8කට විතර කිට්ටු වෙන්න. ඔය විදිහට තමයි අපේ වැඩේ කරගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට ෂීට් ටික ගහගෙන ගත්තේ මේ විදිහට තමයි. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම අපේ කුඩුව තීන්ත ගාලා ඉවරයි. ඔය විදිහට තමයි කුඩුව පාට උනේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් දැන් අපේ කූඩුවේ ගොඩක් දුරට වැඩ ඉවර වෙලා තියෙන්නේ. ওই විදිහට තමයි කූඩුව හැදිලා තියෙන්නේ. මම මේකට වටේට ගහගත්තේ තාඩු. ඉස්සරහට ගහගත්ත ඩබල් දාලා ගහලා තියෙන්නේ. ওই විදිහට තමයි ඉතින් කූඩුව හැදිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ කූඩුව සම්පූර්ණ වුණේ. මේ කූඩුව අඩි 10 මාරක් දිගයි. 4 මාරක් පළලයි. මේ කූඩුව තමයි බක්කි වදින්නේ. මම බක්කි ගහන විදිය ගැන අප්ඩේට් එකක් ගේන්න අලුත් වීඩියෝ එකකින්. මේ විදිහට තමයි ඉතින්